Hello everyone and welcome back to Nema's Diary. ඔගොල්ලෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ පහුගිය දවස්වල සිදුවන දිත්වා සුළුකුණාටුව නිසා ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතාමත් දුෂ්කර කාලයක් තමයි ගත කරන්න සිදු වුණේ. ඉතින් කැම්පස් එකක් විදියට එයාලා වෙනුවෙන් අපිට පුළුවන් විදියට අපි උදව් කරා. ඉතින් අපි විතරක් නෙමෙයි මේ වෙලාවේ ලංකාවේ හැමෝම ඒගොල්ලන්ට පුළුවන් විදියට මේ විපතටපත් වුණ අපේම ජනතාව වෙනුවෙන් ඔවුන්ට හැකි අයුරින් උදව් උපකාර කරා. ඉතින් ඒවා අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ කැම්පස් එකෙන් පෙරදෙනිය කැම්පස් එකට ගිහිල්ලා එයාලගේ නැති වුණු දේවල් පුළුවන් විදියට ආපහු ගොඩනගා ගන්න උදව් කරා. ලොවටම කියාමින් පින්බඳි විචාතියට ලයිහි හොවරකිමින් මේ තත්ත්වයට එක්ක එක්සෑම් උත් පෝස්ට්පෝන් වුන නිසා අපි හිතුවා ආපහු ගෙදර එන්න. මට ගොඩක් කාලෙකින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. මොකද එක්සෑම් තිබුණ නිසා වගේම රටේ තිබු තත්ත්වයක් ඒකට හේතු වුණා. ඉතින් අද මං හිතුවා ඩේ ව්ලොග් එකක් ඔයගොල්ලන්ට අරන් එන්න. මේ ඔයගොල්ලන්ට පේන්නේ මම 2025ට හදපු මගේ විෂන් බෝඩ් එක. ඉතින් මේ විෂන් බෝඩ් එකේ මගේ ටාගට්ස් ඔක්කොටම මට යන්න පුළුවන් වුණා. ඉතින් 1k achieve කරගන්න පුළුවන් වුණා. තව 2k වලට පොඩි ගාණයි තියෙන්නේ. ඉතින් මං හිතනවා next year වෙද්දි කොහොමද මට 2k වලට achieve වෙන්න පුළුවන් කියලා. ඉතින් 2025 දැන් ඉවර වෙගෙන යන්නේ. 2026ට විෂන් බෝඩ් එක හදන විදිහ මම ඕගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඊළඟට මම මේ හදන්නේ මගේ පොත් රැක් එක අස් කරන්න. දුවිලි පිහලා ආපහු පොත් රැක් එක අස් කරන්න තමයි දැන් මේ හදන්නේ.
මේ තියෙන්නේ මම O level වලට ඉංග්‍රීසි ලිටරේචර් වලට ගත්ත පොත් වර්ගයක්. ඉතින් මම O level කරේ 2019. මේ සිලබස් එකම නම් තියෙන්නේ. මට පුළුවන් මේ පොත් ටික දෙන්න. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මට පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මට පුළුවන් එයාව කන්ටැක්ට් කරගෙන මේ පොත් ටික යාට දෙන්න. ඔන්න මම දැන් රූම් එක අස් කරලා ඉවරයි. ඔන්න දැන් තමයි මම කන්න හදන්නේ. කාලේ වෙරලා පොඩක් වෙලා ඉඳලා ඊට පස්සේ මට හවස ක්ලාස් එකක් තියෙනවා A level ළමයින්ට. ඉතින් ඔයාලත් කැමති නම් මුලින් ඉඳන් සරලව ජර්මන් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න. මේ ස්ක්‍රීන් එකේ පෙනෙන නම් එකට කතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් වෙන්න. ඉතින් අපේ අම්මා මම ක්ලාස් එකේ නිසා වෙලාවෙන් වෙලාවට යාලා කන දේවල් මටත් ගෙනත් දෙනවා ළඟටම. ඉතින් ඊට පස්සේ මම වොෂ් එකකුත් දාගත්තා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ පහන තියන්න මල් කඩන්න යන්න. ඉතින් මේ විදිය තමයි අද මගේ දවස ගත වුනේ. මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් thank you. ඒ වගේම ගොඩක් ආදරේ. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝව හම් වෙන්න එනකන් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පරිස්සමෙන් සතුටින් එන්න. එහෙනම් ගිහින් එන්න. bye.